Hi guys, කොහොමද ඔයාලට? ඉතින් අපි අද අපේ YouTube channel එකෙන් අරගෙන එනවා ලස්සන vlog එකක්. අපි මේ යන්නේ සකුරා මල් බලන්න. ඉතින් මේ අප්‍රේල් මාසෙ කියන්නේ හරිම ලස්සන සීසන් එකක්. ස්ප්‍රින්ග් සීසන් එක තමයි දැන් කොරියාවේ මේ වෙනකොට තියෙන්නේ. මාර ලස්සනයි හැමතැනම වගේ මල් පිපිලා. ඉතින් ඔයගොල්ලොත් එන්න අපිත් එක්කලා සකුරා මල් බලන්න යන්න. හරිම ලස්සන ඇලපාරක් යනවා මේ පාර දිගේ. ඉතින් ඇලයි මේ ගස්සේ එක්කලා මාර ලස්සනයි වටපිටාව. අපි මේ ඇවිල්ලා ඉන්නේ සොයෝසාන් වලට. ඉතින් අපි ඉන්න ගෙදර ඉඳලා විනාඩි 5කවත් දුරකින් නෙමෙයි මේ ලස්සන තැන තියෙන්නේ. ඉතින් මම නිතරම එන්න කැමති තැනක් තමයි මේ සොයෝසාන් කියන්නේ. මේ ස්ප්‍රින්ග් සීසන් එකේ නැත්නම් වසන්ත කාලේ ලොකු සීතලක් නැහැ. පොඩි කූල් එකක් තමයි තියෙන්නේ. ඒක මාර සමීප යනකොට මේ සකුරා ගහත් හරිම ලස්සනට පේන්නේ. මේ ගහේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මල් පිපිලා තියෙන මේ වෙනකොට. ඊට පස්සේ මේ මල් හැලිලා තමයි කොළ එන්න පටන් ගන්න. ඉතින් මේ කොළ එන්න කලින් මේ සම්පූර්ණ ගහම මල් වලින් පිරීලා තියෙනකොට මාරම ලස්සනයි. මේ අපි යන පාර දිගේ කෙලින්ම ගියහම සොයෝසාන් පන්සලට තමයි යන්න තියෙන්නේ. තව ලොකු කන්දක් තියෙනවා කඳු නගින අයට නගින්න. මාර සනීපයි නේද ඒ උගල? මේ ස්ථානයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ සමරු ස්මාරකයේ පොඩි ඉතිහාස කතාවක් තියෙනවා. අපි බලමු මොකක්ද ඒ ඉතිහාස කතාව කියලා. ඒ ඉතිහාස කතාව තමයි 1996 8යි 15 මෙතන 28 දෙනෙක් ජීවිතයෙන් සමු අරන් තිනවා. නිදහස් සටන්කරුවන් මේ සීකරන්න තමයි මේ සමරු පළකය හදලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මෙතන ડોක්ටර්ලා ඉන්නවා. මේ චීසා කියන්නේ ආණ්ඩුකාරවරු. එතන ගියපුවම සොන්සෙන් කියන්නේ ටීචර්ස්ලා. ඒ වගේ 28 දෙනෙක්ගේ ජීවිතය මෙතනින් අයින් වෙලා තියෙන නිදහස් අරගල වෙනුවෙන් ඒගොල්ලෝ 28 දෙනා සිහි කරන්න තමයි මෙන්න මේ සමරු පළකය ඉදි කරලා තියෙනවා. අපි බලමු එතන පොඩ්ඩක් ගිහින්. මේගොල්ලෝ කොරියන් ජාතිකයෝ කියන්නේ ඉතින් කලගුණ සලකන ජාතියක් කියලා හිතන්න පුළුවන් මේකෙන්.
ලස්සනට හදලා තියෙනවා. මේකට එන අයට කෑම බීම ගන්න ඒ වගේ අයට පොඩි පොඩි කඩ තියෙනවා මේ කෑම කඩ. මේ වෙලාවේ නම් ගොඩක් ඒවා වහලා ආවස හින්දා. මේ අපි දැන් ඇවිල්ලා ඉන්නෙත් සොයසාන් වලම එතන පාකින් එකේ ඉඳලා දකුණු පැත්තට තියෙන පාරක්. අන්නේ පාර දිගේ තමයි අපි මේ යන්න හදන්නේ. මේ පාර මාරම ලස්සන, දෙපැත්තම සකුරා ගස් තියෙන නිසා උඩට යනකල්ම හරිම ලස්සනයි පාර. මේ පාර දිගේ ගියහම ලොකු මියුසියම් එකකුයි ලොකු පාක් එකකුයි හම්බෙනවා. ඉතින් එතෙන්ට යනකල්ම වගේ මේ ගස් පාර දෙපැත්තෙම මෙහෙම හදලා තියෙනවා. මාර ලස්සනයි. ලස්සන වැඩක් තියෙනවා. පොඩ්ඩක් පෙන්නන්නද? මෙතන තියෙනවා යුද්ධ අනුස්මරණ කෞතුකාගාරයක්. දැන් වෙලාව නෑ ඒකින්ද ඒක වහලා තිබ්බ දුරට යුද්ධයට පාවිච්චි කරපු අවි ආයුධ ඒ වගේ දේවල් දාලා තමයි බලන්න ලස්සන කොරියන් කොඩිය ලස්සනට තියෙනවා. විශේෂත්වය තමයි මේ පොඩියට සෙල්ලම් කරන්න ප්ලේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මේ වින්ටර් එකේ අවසාන කාලේ නිසා මේ වැඩි මල් පිපිලා නැහැ. මල් තිබ්බොත් තියෙන්නේ මේ සපුරා එක විතරයි. සපුරා මල විතරයි පිපිලා තියෙන්නේ. නැත්නම් මේ ලස්සනට මල් බබලා තියෙන මේ පොඩි ළමයෙකුට නම් තාම මාර වටිනවා. මොකද මේ හැම ගහක තියෙන විස්තර. ඉතින් ගහේ මොනවද, ගහ මොකද්ද විශේෂත්වය කියලා ඒ වගේ මේ ඒක ගැන තොරතුරු තියෙනවා. ඒක මාර වටිනවා. මෙතන තව ගස් වර්ගයක් තියෙනවා. හැම ගහකම ඒකට අදාළ කරන මොන හරි විස්තරයක් තියෙනවා. මොනවා අපිට මේ බාකෝඩ් එක ස්කෑන් කරලා තොරතුරු ගන්න පුළුවන්. ගුවන් යානය මේ යුද්ධයට භාවිත කරපු ගුවන් යානයක මේ ගුවන් යානයක් තියලා තියෙනවා. මිනිස්සුන්ට බලා ගන්න ඔක ඇතුළට යන්න පුළුවන්. දැන් මේ වෙලාවේ මේ කෞතුකාගාරේ වහලා ඇත්තේ. මේ පොඩි අය එහෙම ගිහින් ඉන්නේ මේ කෞතුකාගාරේ බලන්න. මේ තියෙන අර යාතින් තියෙන්නේ.
මල් පිපිගෙන එනවා දැන්. මාර ලස්සන මලක් එකක්. අනිත් එක මේ දවස්වල මේ වැඩි රස්නයකුත් නැහැ, වැඩි සීතලකුත් නැහැ. මාර හොඳ කාලයක් ඉතින් ටික ටික රෑ වෙනකොට මාර ලස්සනයි ගස්වල ලයිට්ස් දාලා හැම පාර දෙපැත්ත හරිම ලස්සනයි. ඉතින් තව දවස් දෙක තුනකින් මේ ගස් සම්පූර්ණයෙන්ම මල් පරවෙලා බිමට හැලිලා කොළ එන්න පටන් ගන්නවා. අවුරුද්දට එකපාරක් පිපෙන මේ මල් ගොඩාක් පොඩි දවසයි පිපිලා තියෙන්නේ. ඒක තමයි මේ ලස්සන සකුර ගහේ තියෙන ලොකුම විශේෂත්වය. ගයිස් මම හිතනවා ඔයගොල්ලෝ අද අපේ vlog එක enjoy කරන්න ඇති කියලා. vlog එක බලපු හැමෝටම thank you so much. ආයෙත් හම්බෙන්නේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින්. ඉතින් ලෙන්න bye bye.